උත්සවය. වෙසක් උත්සවය කියලා කියන්නේ සකල ලෝකවාසී බෞද්ධ ජනයාම ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. මේ වෙසක් පොහෝ දවසේ තමයි අප බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන සම්බුදු තෙමගොළම මේ මුළු මහත් බෞද්ධ ජනයා විසින් උත්සවශ්‍රීයෙන් සමරන්නේ. මේ වෙසක් උත්සවයේ දවසේ සුවහසක් බෞද්ධ ජනතාවගේ අවධානයට ලක් නොවන ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ සමාජ කතිකාවත තමයි වෙසක් උත්සවය සහ පොලිතීන් ප්ලාස්ටික් භාවිතය. වෙසක් යන නම ඇසූ පමණින් අපේ සිහියට නැගෙන්නේ වෙසක් සැරසිලි. වෙසක් සැරසිලි සිද්ධ කරන්න ප්ලාස්ටික් පොලිතීන් නැතුවම බැරි අංගයක් වෙලා. අලංකාර සෞකඩදාසි වලින් අලංකාර කරන වෙසක් කූඩු ආවරණය කරන්න යොදාගන්නේ ප්ලාස්ටික් පොලිතීන්මයි. ඒ විතරක් නෙමෙයි, විශාල දානපතියන් විසින් ලබා දෙන දන්සැල් වලට අද ප්ලාස්ටික් පොලිතීන් නැතුවම බැරි අංගයක් වෙලා. ඉතින් මේ මිනිස් ආකල්පය වෙනස් කරන්න අපිට හැකියාවක් ඇත්තෙම නැද්ද? යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී. ඒ ගෞතම බුද්ධ වචනයයි. බෞද්ධයින් වන අප සියලුම දෙනා මේ වෙසක් දවසේදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටයි මුල් තැන දෙන්න ඕනේ. ඒ වගේම වෙසක් සැරසිලි සිද්ධ කරන්න පරිසර හිතකාමී ද්‍රව්‍යත් පාවිච්චි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ස්වභාවික ශාක අතු, මැටි පහන්, කඩදාසි සැරසිලි වලින් අලංකාරවත් වෙසක් සැරසිලි නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දන්සැල් වලට කඩදාසි පිඟා, කඩදාසි කෝප භාවිතා කිරීමෙන්ද මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරගන්න පුළුවන්. උතුම් වෛශාඛ්‍ය මංගල්‍යය දෙන අද දවසේදී සිත, කය, වචනය යන පිටුරින්ම සිදුවන වැරදි නිවැරදි කර ගනිමින් පරිසරය වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. තිලෝවග බුදු සමිනේ, තිලෝවග බුදු සමිනේ, තිලෝවග බුදු